ගන්න පොඩි අහඹුවක තිබිච්ච මාල එහෙමද? එයාගේ මම ඔයාලට කෝල් එකක් දුන්නා ඔක්කොම සෙට් කරලා තමයි මේ චෛත්‍ය ඇතුලේ ලොකු කරඬුව ඇතුලේ රන් කරඬුව. ඒ රන් කරඬුව ඇතුලේ තැන්පත් කරලා තිබුණ රත්තරන් නෙළුම්මල තමයි මේ. මේ නෙළුම්මල තුල තමයි ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ. මේ ධාතුන් වහන්සේ සහිත ධාතුන් වහන්සේ ඇතුලේ වැඩ ඉන්නවා. රත්තරන් නෙළුම්මලයි රන් කරඬුවයි පැත්තක දාලා තිබුණා. එතකොට අරගෙන තියෙන්නේ කලබලයට ඒකට දාලා තිබුණ මේ මාල ටික ගලව ගන්න තමයි මේ කරඬුව ගලවලා තියෙන්නේ. ධාතුන් වහන්සේ බලන්න පුළුවන් ඇතුලේ වැඩ ඉන්නවා. ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. මේ තමයි සර්වඥ ධාතුන් වහන්සේ නම. සිදුවීම අපිට හරියටම දැනගන්න ලැබෙන්නේ උදේ අපේ පන්සලේ වැඩ කටයුතු බාරව ඉන්න කණ්ඩායමේ අයගෙන් තමයි චෛත්‍යයේ දොර ඊයේ රාත්‍රියේ කාලේ කවුරු හරි බින්දලා කියන ආරංචිය. ඊට පස්සේ කාටවත් ඇතුළට මම යන්න දුන්නේ නැහැ ෆින්ගර්ප්‍රින්ට් එහෙම චෙක් කරන්න ඕන නිසා. ඊට පස්සේ ආරක්ෂක අංශය විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කරලා නිලධාරී මහත්මීන් එක්ක තමයි අපි ඇතුළට ගර්භය බලන්න යන්නේ. අපේ උදේ චෛත්‍ය බලන්න ගියපු අය දැනුවත් කළේ දොර කඩලා තියෙනවා කියන එක. අපි ඇතුළට ගිහින් බලනකොට අපිට ලොකු සැකේ තිබුණේ දොර කැඩුවා නම් අනිවාර්යෙන් ඇතුළේ තියෙන ප්‍රධාන රන් කරඬුව සහ මට ගොඩක්ම බය තිබුණේ සඳගිරි සෑහේ තැන්පත් කරලා තියෙන සර්වඥ ධාතුන් වහන්සේ ගැන. ආරක්ෂකංශයේ නිලධාරීන් එක්ක අපි ගිහින් බලනකොට තුල් වෙන ප්‍රධාන දොරටු දෙකේ ලොක් තුනක් තියෙනවා. ඒ ටික සම්පූර්ණයෙන් කඩලා මොනවා හරි යකඩ අලවංගු භාවිතයෙන් කොහොම හරි කඩලා ඇතුල් වෙලා තියෙන්නේ. හැබැයි ඒ අයට මම හිතන්නේ වටිනා කියන දේවල් ටික මගහැරලා තියෙනවා. ප්‍රධාන ලොකු කරඬුවේ කොටස් ටික තැන් තැන් වල තියලා තියෙනවා. ඒ වගේම ලොකු කරඬුව ඇතුලේ අපි තැන්පත් කරලා තිබුණ ටිනාගමකින් යුතු රන් කරඬුව ඒගොල්ලොන්ට මම හිතන්නේ වටිනාම දේ අඳුන ගන්න බැරි වෙලා රන් කරඬුවත් කෑලි ටික මේ ඒකේ කොටස් ටික තැන් තැන් වල දාලා රන් කරඬුව ඇතුලේ අපි තියලා තිබුණ සර්වඥ ධාතුන් වහන්සේ වැඩ ඉන්න රන් නෙළුමත් පැත්තකින් දාලා තියෙනවා. එතකොට ඒකේ පියන ගැලවිලාවත් නැහැ. ධාතුන් වහන්සේ ඒ විදිහටම වැඩ ඉන්නවා සහ ප්‍රධාන රන් කරඬුව ආරක්ෂිතව පැත්තක තියලා තියෙනවා. කොහොම හරි ඊයේ රාත්‍රී කාලේ තමයි මේ ගැටලුව වෙලා තියෙන්නේ. ආපු පිරිස විසින් අරගෙන ගිහින් තියෙන්නේ ධාතු කරඬුව ඇතුලේ රට වටෙන් වන්දනා කරන්න පැමිණි සදහැවතුන් විටින් විට පූජා කරපු වටිනා ද්‍රව්‍ය තිබුණා. මණික්ගල් කිහිපයක් තිබුණා. ඒවා ධාතු කරඬුව ඇතුලේ තිබුණා. ඒවා අරගෙන ගිහින් තියෙනවා. ඒ වගේම සඳගිරි සෑය නිර්මාණය කිරීමෙන් අනතුරුව ධාතු නිධානෝත්සවයෙන් පස්සේ වන්දනාවට පැමිණි සදහැවතුන් අරගෙන ආපු රන් මාල 10ක් 12ක් වගේ ප්‍රමාණයක් පලන්දලා තිබුණා. ඒ වගේ තව වටිනාකමක් නැති මාල ගොඩක් තිබුණා. ඒවා තමයි පැහැරගෙන ගිහින් තියෙන්නේ. ධාතුන් වහන්සේ සහ ධාතුන් වහන්සේ වැඩ සිටි වටිනාම රන් කරඬුව ගර්භයේ තැන් තැන් වල කෑලි ටික තිබුණා. ඒවට කිසිම හානියක් වෙලා නැහැ. චෛත්‍ය බිඳ කියලා තමයි දාලා තියෙන්නේ නේද? ඔව් චෛත්‍යයට මොකුත් හානියක් නැහැ. චෛත්‍යයට ඇතුල් වෙන දොරවල් දෙකේ ලොක් දෙක කඩාගෙන ඊයේ මධ්‍යම රාත්‍රියේ තමයි බොහෝ විට මේ කටයුත්ත වෙලා තියෙන්නේ. සහ මේ දවස්වල මේ අධික හුළඟ නිසා පහලට නිකන් උඩ චෛත්‍ය මළුවේ රතිඤ්ඤයක් දැම්මත් පහලට අහෙන්නේ නැති මට්ටමකට තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක රෑ කොහම හරි ඔය දොර වහද්දී අපිට වෙනද සද්ද ඇහෙනවා සාමාන්‍ය දවස්වල. නමුත් මේ යකඩ භාවිතා කරලා දොරවල් දෙකේ ලොක් ටික පන්නගෙන ඇතුළට ගිහින් මේ වැඩේ කරලා තියෙනවා.